වන්නේ? මහත්තයා මම වනාති සුදු කතා කරන්නේ. ඔව් මැඩම් කියන්න. මගේ මහත්තයා මට ෆෝන් එකක් අරන් දුන්නා. ඕකේ. රුපියල් 100ක රීලෝඩ් එකක් දාලා දුන්නා. හා. දැන් ඒකනේ. ඒක මට කනට දෙකක් දීලා ඇහුවා. ඒක නැති උනේ කොහොමද කියලා. මගේ මහත්තයා උඹලට කතා කරා උඹලා කියලා තියෙනවා. මට වෙන මොකෙක් එක්ක හරි සම්බන්ධයක් ඇති ටිකක් හොයලා බලන්න කියලා. දැන් ඉතින් උඹම කියපන්. මං කාත් එක්කද අවලමේ ගියේ කියලා. ඔව්. මැඩම් චුට්ටක් ඉන්න මැඩම් මං චෙක් කරලා කියන්න. අනේ යකෝ චෙක් කරන්න. මාව මංගඩද චෙක් කරන්නේ? නිකන් දස වැඩ කරන්න එපා මිනියෝ. නෑ මැඩම් කැපුණේ කොහොමද කියලා. කැපුණේ කොහොමද කියලා? 100 මැඩම් 100 කැපුණේ කොහොමද කියලා. 100 නෙමෙයි. උඹලා ආච්චි. මං අපේ වනාත් සෙට් එකක් ගෙනල්ලා ගහන උඹලගේ ඔෆිස් එක ෆ්ලැට් එලා යන්න. ඔය සෙල්ලන්ට අපන් අර ගෙවල කෙල්ලන්ට. අම්මපා කලිසම ගලවලා ඔතන උඹගේ ඔළුවේ. මම මැඩම් ගේ නම එක මගේ ෆෝන් එකෙන් ඩිලීට් කරන්න. ඕකේ මැඩම්? ප්‍රශ්න ඉවරයි මැඩම්. ඕකේ. ටේක් කෙයාර් මැඩම්. බයි බයි. ඒයි මිනියෝ. තමසේ හරි පිරිමියෙක් නම් එනවා ඉස්සරහට. එතකොට බලාගමු. මොකද්ද මැඩම් මැඩම්ට වෙලා තියන්නේ? මට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ. මට ඔෆිස් එකේ වැඩ කොච්චර තියෙනවද මැඩම්? මං උදේට කාලත් නෑ මැඩම්. මෙහෙම එන්න කියන පළේට එන්න බෑනේ මැඩම්. අනේ මැඩම් ප්ලීස් මේක මෙතන ඉවර කරලා දාන්න මැඩම්. ඒයි තමසේ පිරිමියෙක් නම් මගේ ඉස්සරහට එනවා. තමස් පිරිමියෙක් නෑ මයි ඉස්සරහට. පිරිමියෙක් නම් අයිබෝවන් එයා වොයිස් කස්ටමර් කෙයා අජිත් කතා කරන්නේ කෙසේද ඔබට සහාය වන්නේ? අයිසේ මම මිරිහාන පොලිසිය අපරාධ විමර්ශනාංශයේ IP තනුජ කතා කරන්නේ. ඔව් මැඩම් කියන්න මැඩම් මොකද්ද කරන්න ඕනේ? කෙරෙන්න ඕනේ? අහිංසක කෙල්ලෙක්ව මරලා දාලා තව ලැජ්ජ නැතුව මගෙන් අහනවාද මොනවද කෙරෙන්න ඕනේ කියලා? නෑ මැඩම් නෑ කස්ටමර් කෙයා නිසා එමෙ ඇහුවේ. හොඳ කෙයා. අර රජනාට්‍යවල රංගපාපු කෙල්ලව අමාරුවේ දාලා ඒ කෙල්ලගේ බඩට ළමයෙකුත් දීලා හොඳ කෙයා. දැන් ඒ කෙල්ල සුයිසයිඩ් කරගෙන. නිකනුත් නෙමෙයි. වග කියන්න ඕනේ අජිත් කියලා ලියෝ මොකුත් ලියලා තියලා. මැඩම් මොකද්ද මේ අපරාධ මැඩම්? එතකොට තමයි අපිට ඩීටේල් එක ලබා දෙන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ ඇඩ්‍රස් එක මදක් රැඳී ඉන්න. මොකද බං හැමතිස්සෙම පිට කන්නේ? මචං අර කෙල්ලයි කෝල් කරනවා මොකද කරන්නේ? අර කෙල්ලයි කෝල් කරනවා බං මොකද කරන්නේ? හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. මොකද? ස්විච් ඔෆ් කරා. ස්විච් ඔෆ් කරා. හරි. ඕකේ. සෝරි මැඩම් ඔෆ්